හායි ළමයි මාත් එක්ක ඉන්න ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. මම මේ වීඩියෝ එකෙන් අරන් ආවේ ටීනේජ් වයසේ ඉන්න ඔයාලට ලේසිම ලේසි ස්කින් කෙයාර් රූටින් එකක්. ඔයාලා දන්නවනේ ඉතින් ටීනේජ්ලා කියන්නේ අවුරුදු 10ත් 19ත් අතර ඉන්න ගෑනු ළමයි සහ පිරිමි ළමයි. එක එක જાතිය ක්‍රීම් જાතිය ඔයාලගේ මූණට පොඩි කාලේ ඉඳන්ම ගාන්නේ නැතුව ඔයාලට පුළුවන් මේ ලේසිම ලේසි ස්කින් කෙයාර් රූටින් එක ඔයගලන්ට කරන්න. අනික මේ දේවල් ගන්න ඔයාලට ලොකු ගාණක් යන්නෙත් නැහැ. මම මුලින්ම මගේ මූණට හැමදාම ගාන්නේ ඕනම වෙලාවක මේක ගන්න පුළුවන් ඇලෝවෙරා ජෙල්. ඇලෝවෙරා ජෙල් කියන්නේ ඇත්තටම කිව්වොත් හොඳ ක්‍රීම් එකක්. ඒ කියන්නේ කුරුලෑවක් වුණත් දාද්දි ඇලෝවෙරා ජෙල් ගෑවොත් ඒක දවස් 2-3ක් යද්දි හොඳ වෙනවා. ඔයාලගේ ස්කින් එක ඩ්‍රයි ස්කින් නම් ඔයාලට මම මෙන්ෂන් කරනවා ඇලෝවෙරා ජෙල් එක යූස් කරන්න. මොකද ඩ්‍රයි ස්කින් තියෙන අයට ඇලෝවෙරා එකක් යූස් කරොත් ඔයාලට පුළුවන් ඔයාලගේ හැම වේලෙන් නැතුව තියාගන්න. දැන් මම මගේ මූණේ හොඳට ඇලෝවෙරා ටික ගා ගන්න ගමන් තමයි ඉන්නේ. මුලින්ම ඩොට් තියාගෙන ඊට පස්සේ අපි හොඳට මූණෙම ගා ගන්නවා. මම බෙල්ලෙත් ගා ගන්නවා. මොකද මූණට ගන්න හැමදේම ඔයගලන් බෙල්ලෙත් ගන්න පුරුදු වෙන්න. නැත්තම් මූණ සුදු වෙලා බෙල්ල කළු වෙන්න ඉඩ තියෙනවා. මම ඔයාලට ඊළඟට කියන්නේ ලිප් බාම් එකක් යූස් කරන්න. මේ ලිප් බාම් එක ලොකු ගාණක් වෙන්නේ නැහැ. වැස්ලින් එකේ එන ලිප් බාම් එක. මේක බොයිස්ලාට උනත් හොඳයි. තමන්ගේ ලිප්ස් ගොඩක් ඩ්‍රයි වෙනවා නම් ඔයාලට පුළුවන් ඕනම જાතියක ලිප් බාම් එකක් තමන්ගේ ලිප්ස් වලට යූස් කරන්න. මම මේ අරන් තියෙන ලිප් බාම් එක වැස්ලින් එකේ ලිප් බාම් එක. ඒක මං හිතන්නේ ප්‍රයිස් එක උනේ 350ක් ද කොහෙද? හරියට මට මතක නෑ. කොහොම හරි 500ට අඩුවෙන් තමයි ලිප් බාම් එකේ ප්‍රයිස් එක තිබුණේ. මම ඊළඟට යූස් කරන්න හදන්නේ මගේ හෙයාර් සීරම් එක. මට ඒක ප්‍රයිස් එක නම් මතක නෑ. මම නාලි වරලා මගේ කොණ්ඩේ පීරගෙන තමයි මෙතන ඉන්නේ. පීරලා ඉවරලා තමයි මේ සීරම් එක මං ගන්නෙ. මේක මෙහි එකක් නෙමෙයි. ඔන්න ඉතින් මෙහෙම සීරම් එක අරගන්නවා. සීරම් එකේ කිසිම පාටක් නැහැ. ඒක නිකන් normally water color එක වගේ තමයි තියෙන්නේ. එහෙම අවරණ ගතියක් තමයි තියෙන්නේ. ඉතින් ඒක කොහොම කොණ්ඩේ ගා ගන්නවා. ස්මූත්නේ ගා ගන්නෑ. කොණ්ඩේ අග තමයි ගාගන්නේ. මගේ කොණ්ඩේ පොඩ්ඩක් වැවිලා නිසා කලර් කරපු එක ටිකක් පල්ලයට ඇවිල්ලා තියෙනවා. ඔයාලටත් ඒක පේනවා ඇති. නැත්තම් මම කොණ්ඩේ උඩ හරි ඉඳන් වගේමයි කලර් කරේ. ඒක ටිකක් පල්ලයට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට කොණ්ඩේට සීරම් එක යූස් කරන්නේ කොණ්ඩේට පෝෂණය ලබා දෙන්නයි. කොණ්ඩේ ඩ්‍රයි ගතිය අඩු කරන්නයි. මගේ කොණ්ඩේ හොඳටම ඩ්‍රයි. දැන් ඔතන කොණ්ඩේ තෙත නිසා තමයි එහෙම පේන්නේ නැත්තේ. ඒක අඩු කරගන්න තමයි මම මේ සීරම් එක ගන්නෙ. සීරම් එකෙන් හොඳට අරගෙන ගන්න ඕනේ. එතකොට තමයි මේ ඩ්‍රයි ගතිය යන්නේ. ඉතින් මේ ස්කබලේ ගන්න නැතුව ඉස්සකෙස් වල හොඳට ගා ගන්නවා. ඉතින් මෙහෙම තමයි සිම්පල් ස්කින් කෙයාර් රූටින් එකක් අනුගමනය කරද්දී මම ප්‍රොඩක්ට් 3යි පාවිච්චි කරේ. මූණට එකයි, ලිප්ස් වලට එකයි, කොණ්ඩේට එකයි. ඉතින් මේ වගේ තව වීඩියෝස් බලන්න ඕන නම් ඔයාලා මාව subscribe කරලා like එකක් දාලා තියාගන්න.